ස්පර්ශය නිසා ඇතිවෙච්ච ලෝකේ ඕගොල්ලෝ අදත් යථාර්ථයක් කියලා හිතාගෙන ඉන්නේ. සත්‍ය වශයෙන් මෙළිය තියනවා කියලා ඒ ලෝකයේනේ පින්වත්නි ඕගොල්ලෝ නොඑක් විතර්ක හදන්නේ. නොඑක් ප්‍රපංච සහගතව බාහිර රූප දිහා, ශබ්ද දිහා, ගඳ සුවඳ දිහා, රස පහස දිහා ඕගොල්ලෝ බලන්නේ මට්ටමින් ඉන්නේ පින්වත්නි. නමුත් ඕගොල්ලෝ බැලුවට බලන ලෝකේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්න එක නෙමෙයිද? ඕගොල්ලෝ විතරක් හිතාගෙන ඉන්න එකක් මිසක් ඒක ලෝකේ පරමැත්තක් නෙමෙයි. ඕගොල්ලෝ මගේ කියලා හිතාගෙන එළිය රූප දිහා බැලුවට ඒ බලන එක ඇත්තටම මගේද කියලා බැලුවොත් සත්‍ය වශයෙන්ම මගේ නෙමෙයි පින්වත්නි. මගේ කියලා ගන්න මොකුත් නෑ ඇත්තටම. මගේ කියලා මම හිතාගෙන. නමුත් ලෝකෙට එහෙම එකක් අයිති නෑ. ඒ මගේ කියලා හිතාගෙන ඉන්න එක නිසාම නෙමෙයිද දුක එන්නේ? මම මගේ කියලා හිතාගෙන නැති සංඥාවලට පාදක වුණු ලෝකයක් තියෙනවා නම් මම මගේ කියලා හිතාගෙන ඉන්න සංඥා ටිකක් නේ ඔයගොල්ලන්ගේ හිතේ තියෙන්නේ. ඒ සංඥාවලට සාධාරණ එළිය ලෝකේ ගලපලා බලනවා. ගලපලා බලලා කෙලස් ටිකක් අල්ලලා ගැට ගහ ගන්නවා. එච්චරද? ඒක තමයි අසුරුතවත් පෘථග්ජනෙක්ගේ මුළු මහත් විශාල වැඩපිළිවෙල. ලොකු වැඩක් කියලා හිතාගෙන හිටියට තමන්ගේ හිතේ සංඥාව හට ගන්නවා. සංඥාව එළිය රූපේට අයිති දෙයක් නෙමෙයි. සංඥාව කියන එක එළිය ශබ්ද වලට අයිති දෙයක් නෙමෙයි. සංඥාව කියන එක ගඳ සුවඳට අයිති නෑ. රස වලට අයිති නෑ. පහසට අයිති නෑ. සංඥාව අයිති කොහෙටද? සිතට. සංඥාව හටගන්නේ සිතේ. අපි මොකද්ද කරන්නේ? හැම වෙලාවකම අර පෘථග්ජන භූමියේ ඉන්න අපි හැමෝගෙම කතාව මේ කියන්නේ. බුද්ධ ශාසනයේ එළියට ගිහින් භාග්‍යවතුන් වහන්සේ එළිය ඉඳලා බලලා මගේ කතාව කියනවා. ඇතුලේ ඉද්දී යථාර්ථයක් කියලාම හිතාගෙන ඉන්නේ. ටීවී එක බලාගෙන ඉද්දී පින්නත් නේ ඕගොල්ලන්ට ඒ වෙලාවේ ඒක ඇත්තක් කියලාම හිතෙන්නේ. ඒකයි ටීවී එක දිහා බලන අඬන්නේ. එළිය ඉඳලා කෙනෙක් මේ එකපාර ගෙදරට එනකොට අඬ ඉන්නවා ටීවී එක දිහා බලාගෙන දරුවා. අඬනිනකොට මොකද ඔය අඬන්නේ? නෑ මට මේ කතාව බලද්දී ඇඬුණා. ඒ ඇයි ඇඬෙන්නේ? ඒක ඇත්තක් කියලාමයි මේ වෙලාවේ හිතෙන්නේ. මොනවද ඕකේ අඬන්න තියෙන්නේ? ඕක නිකන් ටීවී එකේ ඇතුලේ වෙච්ච එකක් නෙමෙයිනේ. ටීවී එකේ ඇතුලේ වෙච්ච සිද්ධියක් නෙමෙයිනේ ඕක තියෙන්නේ. මේ ටීවී එකේ පේන්නේ කලින් රඟපාපු එකක් නෙයි. කලින් රඟපාපු කතාවක් නෙවෙයි ටීවී කියන්නේ. ඒගොල්ලෝ මේ මුදලට රඟපාලානේ තියෙන්නේ කියලා යථාර්ථය දැක්ක ගමන් එයා කඳුළු පියදා ගන්න නැද්ද? පියදා ගන්න. ඔන්න ඔය වගේ එළියේ ඉඳලා අපිට බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භූමියේ කතාව කියලා දෙනවා. ටීවී එක දිහා බලාගෙන අඬන මට්ටමක් අපිට තියෙන්නේ. කොච්චර දුක්පත්ද අපේ චින්තනය. ටීවී එක දිහා බලාගෙන ඉකිගඟ අඬන මට්ටමක් නේ තියෙන්නේ. ඇයි? ඒ වෙලාවට, ඒ අවස්ථාවට, ඒ ගොඩනැගෙන සංඥා යථාර්ථයක් කියලා හිතාගෙනමයි ටීවී එක දිහා බලන්නේ. ඒ අවස්ථාවට, ඒ ක්ෂණයෙන්ම තේරෙනවා මේක ඒ අවස්ථාව. ඒ කියන්නේ ඒ වෙලාවෙම අපිට යම් වැටහීමක් එනවා මේක මේ සංසිද්ධියක්, මේක මේ දැන් වෙච්ච එකක් නෙමෙයි කලින් රඟපාපු එකක් කියලා. ඔන්න ඔය වගේම පින්වත් මේ කලින් රඟපාපු එකක ප්‍රතිඵලයක් ඕගොල්ලන්ට පහළ වෙච්ච සංඥාව. කලින් ඒක රඟපාලා තියෙන්නේ. පෙර සංසාරයෙන් හදාගෙන ආපු එකක් ඔය. සංඥා ස්කන්ධේ පරණ සංස්කාර විසින් හදාපු එක. කලින් රඟපාපු එක මේ බලන්නේ. කලින් රඟපාපු එක තමයි මේ වෙලාවේ පේන්නේ. ඕක දැක්ක ගමන්ම ඕගොල්ලන්ට මේ සංඥාව ඇති වෙලානේ. සංඥාව විපාක ස්කන්ධයක් කියලා බලපු ගමන්ම සංසුන්නේ. සංඥාව විපාකයක් ඕගොල්ලෝ තුල රූප සංඥා, ශබ්ද සංඥා ආදී හය පැත්තකින් සංඥා ගලනකොට ඒ සංඥාවට තමයි ඕගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ. ඒ ප්‍රතිචාර දක්වන එක ඇතුලේ තමයි පින්වත්නි අනාගත භවයට අදාළ නැවත අபிසංස්කාර ගත වෙන්නේ ඕගොල්ලෝ. තමා තුළ දැන් අපේ සාමාන්‍ය මේ පෘථග්ජන භූමියේ හැඩය තමයි Tamanගේ හිතේ සංඥාව පහළ වෙනකොට ඒ සංඥා මේ විඥානයේ විසින් කරන දේ. විඥානය කියන්නේ මහා බරපතලම අමාරු වටන එකක් නේ. මායාවක් කියලාම නිකෙන් පෙන්නන්නේ මායූප මංච විඥානං එහෙමනේ කියන්නේ. විඥානේ මායාවක්මයි. විඥානේ මායාව මොකද්ද කරන්නේ? ඕගොල්ලෝ මේ සංඥා විපල්ලාසේ තවත් අමාරුවෙම වටනවා. මේ ස්කන්ධ ටික නම් පින්වත්නි සතුටින් පිළිගන්න එපා. ඔය පිළිගත්ත කමමයි සසර කැරකෙන්න බලපෑවි. පිළිගත්ත කමමයි බලපෑවි. වෙන මොකක්වත් නෙමෙයි පින්වත්නි. තමා තුළ සංඥාව පහළ වෙනකොට සංඥාවට සාධාරණ වෙච්ච රූපායතන, ශබ්දායතන එළිය තියනවා කියලා ලෝකේ පෙන්න පින්වත්නි සංඥාවත් එක්ක එළිය රූප බැඳුවා. විඥානයේ විසින් ඒ ගැටේ ගැටුවේ. හැබැයි ඒ ගැටේ ගැහුවේ කෙලස් ටිකත් එක මිටකටම අල්ලලා. තමා තුළ සංඥාව පහළ වුණා රූප සංඥාව. විඥානයේ විසින් ඔයාගේ සංඥාවට අයිති රූපාන් තියෙනවා කියලා විඥානි පෙන්නවා. පෙන්නලා
ඒ රූපය මම මගේ කියන ගතියකින් පිළිගන්න පුළුවන් කෙලෙස් ගතියකුත් අල්ලලා සංඥාවයි රූපයයි කෙලෙස් ගතියයි තුනම අල්ලලා විඥානයේ විසින් ගැටයක් ගැහුවා. ඔන්න ඔය ගැටයක් ගහපු එක තමයි අන්තෝ ජටා කියලා කියන්නේ. ඇතුළේ ගැටය. ඔය ගැට ගහපුකම තියෙන තාක්කල් විඥාණයට පැවැත්මක් තියෙනවා. විඥාණයට පැවැත්මක් තියෙනවා. සංඥාව හිතේ පහළ වෙනකොට ඒතකොට සංඥා පහළ වෙන්නේ ස්පර්ශයෙන්නි රූප පේන්න ඕන, ශබ්ද ඇහෙන්න ඕන, ගඳ සුවඳ ඒ පේන ඇහෙන දැනෙන හිතෙන මට්ටම එනකොට තමයි සංඥාව පහළ වෙන්නේ හිතේ. ඒ සංඥාව පහළ වෙනකොට ඒ සංඥාව පැරණි මතකයක්. වෙන මොකක්වත් නෙමෙයි. පැරණි මතකයක්. එකම කෙනා දකින්නකොට එයා හිතනවා මේ මගේ අයියා කියලා. මේකේ අපිට යම් කෙනෙකුට අපිට දුව පේනවා තාත්තට යාට පේන්නේ දුව විදියට ඒ රූප නිමිත්තම අම්මට පේන්නේ දුව විදියට අයියට පේන්නේ සහෝදරයෙක් විදියට පෙම්වතාට පේන්නේ පෙම්වතිය විදියට එතකොට එකම සංඥාව එක එක විදියට අහුවෙන්නේ එක විදියට අහුවෙන්නේ පින්වත්නි එකම රූප නිමිත්ත එක විදියට අහුවෙන්නේ පින්වත්නි ඕගොල්ලන්ගේ හිතේ ඇති වෙන සංඥා සහගතකම එළිය රූපයට අයිති නැති නිසා. ඕගොල්ලන්ගේ හිතේ ඇති වෙන සංඥා සහගතකම එළිය රූපයට අයිති නැහැ. ඒ පරණ මතකයක් ඔස්සේ මේ වෙලාවේ සංඥාව පහළ වෙනවා. ස්පර්ශය පදනම් කරගෙන. ඒක යථාර්ථයක් කියලාම ඔගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඒක යථාර්ථයක් කියලා හිතාගෙන සංජානාතිතං ඒ සංඥාවට අදාළව ඔගොල්ලෝ හිතින් විතර්කත් කරනවා. විතර්ක කරලා මම මගේ ආත්මය කියලා අල්ලා ගන්න කමකුත් තියෙනවා ඕගොල්ලන් හිතේ ප්‍රපංච. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ඔය තුනම සංඥා විසරා පැන වුණොත් සසර. පෘථග්ජනීකුට සාධාරණ විදියට සංසාරේ නිර්මාණය වෙනවා. එහෙනම් මතක තියාගන්න සංඥා විපල්ලාසයමයි සසර හදන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ස්පර්ශයෙන් සංඥාව හට ගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලන්න පුළුවන් නම් එයාට සංඥාව වැටහෙන්නේ සංකතයක් විදියටයි. ස්පර්ශේ වැටහෙන්නේත් සංකතයක් විදියටයි. සංකතයක් විදියටයි. එතකොට මම මගේ ආත්මය කියලා දිට්ඨි විපල්ලාසයකින් සංඥාව ඇතුලේ අත්දැකීම තුළ අබමල් රේණුවක්වත් නැහැ කියලා දකින්න පුළුවන් නම් සංඥාව පහළ වෙනවා. සංඥා උපාදානෙ වෙන්නේ නැහැ. සංඥාව නෙමෙයි ප්‍රශ්නය. සංඥා උපාදානයයි ප්‍රශ්නය. සංඥා උපාදානයයි ප්‍රශ්නය. රූප පේන මට්ටම නෙමෙයි ප්‍රශ්නය. රූපයයි සංඥාවයි කෙලෙස් සහගතකමයි තුනකට අල්ලලා විඥානීය ගැටයක් ගන්න එකයි ප්‍රශ්නේ. ඔන්න ඔය ප්‍රශ්නේ විතරයි අපි විසඳන්න ඕන කියලා අපි කතා කරන්නේ. ඔය ප්‍රශ්නේ තමයි විසඳන්න ඕන.